බයෙන් පොඩ්ඩක් මේ ප්‍රැක්ටිස් කරන්න ගත්තා. අප්ඩේට් කරන්නේ දැන් අපිට. මේකෙන් තමයි මුලින්ම උඩට ගන්න. Hi guys. ඉතින් අද ඔන්න අලුත් වීඩියෝ එකක්. ඉතින් මේක මේ travel වීඩියෝ එකක් නෙමෙයි. ඉතින් අද ඔයගලත් එක්ක තවත් unboxing වීඩියෝ එකක් තමයි මම හිතුවා ඔයගලත් එක්ක share කරගන්න ඕනේ කියලා. ඉතින් ඔන්න අලුතෙන් Melanie's map වලට තවත් එකතු වෙනවා. අපි බලමු මොකද්ද කියලා. ඉතින් මේ unboxing වීඩියෝ එක මේක මගේ ලොකු ආසාවක් තිබ්බ. ඉතින් අපි වෙලා ගන්න නැතුව බලමු. ඉතින් මෙතනින් ඔයගලන්ට පේනවා ඇති camera.lk bag එකක් තියෙනවා. ඔව්. මේක purchase කරේ camera.lk එකෙන්. ඉතින් මේක paid promotion එකක් නෙමෙයි. ඉතින් තව වෙලා ගන්න නැතුව බලමු මේ මොකද්ද මේ surprise එක කියලා. ඉතින් DJI Mini 4K drone එක. ඉතින් ඕගොල්ලන්ට තව ඉස්සරහට බලන්න පුළුවන් ඉස්සරහ වීඩියෝස් වලින් තවත් quality එකට කුරුල්ලෙක්ගෙන් ගිහිල්ලා කුරුළු හැන් මේ මං යන සුන්දර සංචාරව තවත් ලස්සන වීඩියෝස් ටිකක්. ඉතින් වෙලා ගන්න නැතුව බලමු මේක. ඇත්තටම මේ unboxing කරනකන් ඉවසිල්ලක් නැහැ. ඉතින් අපි බලමු මේක unboxing කරලා. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඔන්න mini 4K drone එක එන්නේ. මේකට combo pack එක මම ගත්තේ. ඉතින් මේකට එනවා pouch එකක්, ඒ වගේම බලමු තව මොනවද තියෙන්නේ කියලා. බලමු අරලා මොනවද තියෙන්නේ කියලා මේකට එන. ඔන්න ඉස්සෙල්ලාම මම ගන්නවා මේ තියෙන්නේ අපේ drone එක. ඒ වගේම මේ තියෙන්නේ remote එක. එතකොට මෙතන එනවා battery pack එක. ඒ වගේම cable sticker, hook sticker. මේ ටික තමයි එන්නේ. එතකොට ඒ වගේම අපිට introduction කරලා තියෙන පොත් ටික. ඉතින් මෙන්න මේ ටික තමයි එන්නේ. ඉතින් බලමු එහෙනම් මොනවාද මේකේ. අපි ඕපන් කරලාම බලමු නේ. ඉස්සෙල්ලාම ගමු අන්න drone එක. මෙන්න තියෙනවා. ඉතින් කාලයක් ඉඳන් බලාගෙන හිටපු එකක් ආසාවෙන්. ඉතින් ඔන්න ඒක ගන්න පුළුවන් වුණා. බලමු මේකේ අපි ෆ්ලයි කරලා බලමු මේක මේ කොහොමද කියලා.
ඉතින් මේ තියෙන්නේ විතර තමයි කැමරා එක. ඉතින් මේ මේ වගේම රිමෝට් එක බැටරි පැක් එක. ඉතින් මේකට බැටරිස් 3ක් එනවා. මෙතන 2යි. එතකොට තව මේකේ ඩ්‍රෝන් එකේ මෙතන බැටරි එකක් දාලා තියෙනවා. ඉතින් මේක විස්තර මම මේක ඔයගොල්ලන්ට කියන්න ඉන්ට්‍රොඩක්ෂන් එකක් දෙන්නම්. ඉතින් මේක ගැන කතා කරමු. මේකේ තියෙන ෆීචර්ස් ඒ හැම දේ ගැනම. ඉතින් අපි මේක ෆ්ලයි කරලා බලමු. පොඩි ට්‍රයි එකක් තියමු ෆ්ලයි කරන්න. ඉතින් ෆ්ලයි කරලා ඊට පස්සේ මේක ගැන කතා කරමු. මේකේ තියෙන ෆීචර්ස් ටික. මොකද මේකත් අලුතෙන් ආපු නියෝ එකට පස්සේ ආව මිනි 4K ඩ්‍රෝන් එක. ඉතින් මේකේ වීඩියෝ ක්වොලිටි ගොඩාක් හොඳයි. ඉතින් ඒක ගැන කතා කරමු අපි ඩ්‍රෝන් එක ෆ්ලයි කරන්න කලින්. ඉතින් ඔන්න අලුතෙන් එකතු වෙන මෙලනීස් මැප් වලට එකතු වෙන අලුත් කුරුල්ල. ඉතින් මෙයාට නමකුත් දාන්න ඕනේ. ඉතින් අපි බලමු ෆ්ලයි කරන්න කලින් කොහොමද කියලා. මේ තියෙන්නේ DJI Mini 4K drone එක. ඉතින් මම ගත්තේ කොම්බෝ පැක් එක. කොම්බෝ පැක් එකට මේ items ටික තමයි include වෙන්නේ. ඉතින් අපි කතා කරමු ඉස්සෙල්ලාම aircraft එක. ඉතින් aircraft එක ගත්තොත් මේ තමයි පුංචි drone එක. ඉතින් මේකේ light weight එකක් තියෙන්නේ 249යි බර මේ drone එකේ. ඉතින් හරිම හුරුබුහුටි ඩ්‍රෝන් එකක්. ඉතින් මේ තියෙන්නේ ඩ්‍රෝන් එකේ කැමරාව. ඒ වගේම මේ ඩ්‍රෝන් එකේ සෙන්සර්ස් තියෙන්නේ මෙන්න මෙතන පහළ විතරයි. මෙතන තමයි සෙන්සර්ස් තියෙන්නේ. ඉතින් මේකේ වටේ සෙන්ස් නෑ. ඒ වගේම මේකේ යවන්න පුළුවන් ෆ්ලයි කරන්න පුළුවන් ඕගොල්ලොන්ට විනාඩි 30ක් කියලා තමයි DJI එකෙන් කියන්නේ. ඒත් විනාඩි 20ක් තමයි උපරිම ෆ්ලයි කරන්න හොඳම. ඉතින් ඒ වගේම තියෙනවා රිමෝට් කන්ට්‍රෝල් එක. ඉතින් මේකත් මේ විදිහට ඕගොල්ලන්ට පුළුවන් මෙතනින් ෆෝන් එක මෙතනට ෆික්ස් කරලා ඒ වගේම ඕගොල්ලන්ට පුළුවන් මෙතන කේබල් එකක් එනවා. ඒ කේබල් එකත් එක්ක iPhone එක නම් කනෙක්ට් කරන්න. නැත්නම් තව කේබල්ස් ඕගොල්ලන්ට Android ෆෝන් එකක් යූස් කරනවා නම් ඇවිල්ලා තියෙනවා. එතකොට මේ තියෙන්නේ මේක ගලවලා ෆික්ස් කරන්න ඕනේ. මෙතනට ස්ක්‍රූ කරන්න ඕනේ. මේ තමයි රිමෝට් එක අපිට හම්බෙන DJI Mini 4K එකේ රිමෝට් එක. ඒ වගේම අපිට බැටරි පැක් එකක් හම්බෙනවා. මේ තියෙන්නේ බැටරි පැක් එක. එතකොට බැටරිස් 3ක් මේ කොම්බෝ පැක් එකට හම්බ වෙනවා. ඒ වගේම 2-way charging hub එකක්. මේ තියෙන්නේ බැටරිස්, මේ තියෙන්නේ charging hub එක. ඒ වගේම manuals අපිට තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට drone එක ගැන වැඩි විස්තර බලා ගන්න පුළුවන් මේ manuals කියවුවොත්. ඒ වගේම props 3ක් හම්බ වෙනවා additional මේ A3. ඒ වගේම අපිට හම්බෙනවා USB-C cable එකක්. ඒ වගේම RC cable 3ක්. ඉතින් මේ ඒ cable ඉතින් මේ තියෙන්නේ charging cable එක. ඒ වගේම තව screw driver එකක් හම්බෙනවා. ඒ වගේම මේ තමයි ඩ්‍රෝන් එක දාගෙන යන්න අපිට හම්බෙන shoulder bag එක. ඉතින් මේ කොම්බෝ පැක් එක තමයි මම ගත්තේ. ඉතින් අපි බලමු එහෙනම් වැඩි වෙලා ගන්නේ නැතුව ෆ්ලයි කරලා. ගයිස් ආවා මේ ඩ්‍රෝන් එක ෆ්ලයි කරන්න යන්නේ. ඉතින් මට ඔන්න ඩ්‍රෝන් එක ෆස්ට්ම ෆ්ලයි කරන්නේ අපේ GoPro lover. ඉතින් ඔන්න පසිඳු මල්ලි තමයි ඔන්න මට ෆ්ලයි කරන්න කියලා දෙන්නේ. ඉතින් අපේ යාළුවානේ අලුත්ම බාණ්ඩේ. ඉතින් ඔන්න පසිඳු මල්ලිලා ගෙදරට ආවා. ඉතින් ඔන්න අපි ගිහින් බලමු මේ ඔන්න අපේ අලුත් ඩ්‍රෝන් එක ෆ්ලයි කරලා.
ඉතින් මල්ලි කියන්නේ ඕක කොහොමද කියලා. ඔක මේ අනිත් පැත්ත හැරෙව්වන මොකද? ඔන් කරන විදිය පෙන්න. ඕකේ. හරි. දැන් දාන්නද? හරි දැන්. ඔන්න ෆ්ලයි කරන්නේ ෆස්ට් ටයිම්. වයි එන්න ළඟට. බැට්ලෝ කියලා එන්නේ. මම ගමු එන්න. එන්නේ ගියේ. මේ තියෙන්නේ බාන්නේ. අන්න අපේ අලුත් එක්කෙනා. ඉතින් මල්ලි ගාව තියෙනවා මොකද මල්ලි තියෙනවා වගේ DJ? AR3S එක. AR3X එකක්. ඉතින් මම ගෙනාවේ මගේ බජට් එකේ හැටියට 4K mini 4K. මිනි 4K එකක්. ළඟට ගන්න. එතන පස්සට ගත්තා. පස්සට ගනගම මේක පල්ලෙහාට කරා. මෙහෙමද? ඔව් මිනු වාට ස්ලෝ මෝඩ් එක දාලා දෙන්න. දැන් පස්සට ගන්න. එන්නේ බබ. ස්ටොප් කරන්නේ? දැන් පස්සට ගන්න. දැන් මෙහෙම අල්ල. පැත්තට ගිහිල්ලා දැන්. ඔහොම ඕකෙන් නෙමෙයි. මේකෙන් පල්ලෙහාට කරගම අල්ලන්න ඕනේ. අන්න පල්ලෙහාට කරා. ඔව් බාගනේ. එන්නනවා. මේ පල්ලෙහාට? ඔව්. අන්න. ඔන්න try කරා පොඩ්ඩක් මේ practice කරන්න ඕනේ. ඉතින් guys ඔයගොල්ලන්ට ඒ වගේම මේ GoPro accessories ඕනනම් camping tents ඒ වගේම camping වලට අවශ්‍ය ඕනම බඩුවක් ගන්න පුළුවන් GoPro lover ගෙන්. ඉතින් මම contact number එක දාන්න description එකේ. ඔයගොල්ලෝ දන්නවා පසින්දු මල්ලුව හැමෝම වගේ දන්නවා. ඉතින් ලංකාවේ අඩුවටම ගන්න පුළුවන් camping accessories GoPro accessories ඔක්කොම එකම තැනකින්. ඉතින් හරිම අඩුයි. ඉතින් මමත් ගන්න පසින්දු මල්ලිගෙන්. කස්ටමර් සර්විස් එකත් ඒ වගේමයි. ඉතින් ඔයගලන්ගේ ලංකාවේ ඕනම තැනකට ඔයගලන්ට ගෙන්න ගන්න පුළුවන්. ඔයගලන්ට අවශ්‍ය බඩුව කුරියර් කරනවා. ඉතින් ඒක ඔක්කොම arrange කරලා දෙනවා. එහෙනම් description එකේ දාන්නම් contact details. එහෙනම් අලුත් තැනකින් හම්බෙමු. අලුත් වීඩියෝ එකකින් ලස්සන සංචාරකින් හම්බෙමු. See you on next video.